අයිබෝන් හැමෝම බොහොම ආදරෙන් පිළිගන්නවා ඩුබායි අපේ කතා YouTube channel එකට. මේක තමයි මගේ first video එක YouTube channel එකේ. ඉතින් හැමෝගෙම බොහොම ආදරෙන් support එක ඉල්ලනවා අපිව නරඹන්න YouTube හරහා අපිට support එක දෙන්න. ඉතින් මේක තමයි මගේ first vlog එක වෙන්නේ. ඇත්තටම කිව්වොත් අපි my wife තමයි ඩුබායි ජීවත් වෙන්නේ. නමුත් එයා දැන් මේ කාමරේ නැහැ. එයා වැඩට ගිහින් තියෙන්නේ. අපි ඊයේ තමයි වැකේෂන් එක ඉන් කරලා ආවේ ලංකාවට. නංගි වෙඩින්නේට තමයි අපි ගියේ. ඉතින් හැමෝම දන්නවා කොහොමද ඒ ෆීලිං එක ඔයා වැකේෂන් එකක් ඉවරලා ආවම. ඉතින් වගේ මටත් ඒක පොදුයි. හෝම් සික් එකක් තියෙනවා ලංකාව හැමදේම මතක් වෙනවා. ඉතින් අපි ලංකාවේ ඉඳන් එද්දි ගෙනාවා. ඔගොල්ලෝ කවුරුත් කැමති. අපි හැමෝම ආදරේ ගල්. ඉතින් අපි කොච්චර මේ ඩුබායි වල කොච්චර හොඳ ලික පාවිච්චි කරාත් කොච්චර හොඳ විස්කි බිව්වත් මට නම් හරියන්නේ මෙන්න මේක තමයි. අපි ලංකාවට ගියොත් අනිවාර්යයෙන්ම බෝතලයක් දෙයක් අනිවාර්යයෙන්ම අරන් එනවා. ඉතින් බලමු ඩුබායි වල ඉඳන් පොඩි ෂොට් එකක් අරගෙන කොහමද ඩුබායි වලදී ගල් වල ෆීලිං එක කියලා. එහෙනම් රැඳී ඉන්න බොහොම ආදරෙන් අපි බලමු ඉස්සරහට මම කොහොමද මේක කන්සියුම් කරන්නේ කියලා. සාමාන්‍යයෙන් මම ලංකාවේ ඉද්දි නම් මේක බිව්වේ වතුරත් එක්ක. නමුත් මන් දන්නේ මට පොඩ්ඩක් අවුලක් තියෙන වතුරත් එක්ක බිව්වොත්. නමුත් මම නම් ඕගොල්ලන් ප්‍රිෆර් කරන්නේ මේක බොන්න වතුරත් එක්ක. වතුර තමයි බෙස්ට්ම දේ. ඉතින් මම පෙප්සි පොඩ්ඩක් තමයි පාවිච්චි කරන්නේ. ඕගොල්ලෝ මේක ඉග්නෝර් කරන්න. අනිවාර්යයෙන්ම මේක බොන්න හොඳම දේ තමයි වතුර. හරිද? අපි ගෙනත් තියෙනවා ලස්සන බයිට් එකක්. බම්බු නිවසින් තමයි ගෙනාවේ. මේක තියෙන්නේ DIP මට මතක නැහැ මෝල් එකේ නම IKEA මෝල්. තමත්ම හොඳ පෝෂන් එකක් දීලා තියෙනවා. මට උනේ මේක ඩිරම් 35ක් ගෙදරටම ඩිලිවර් කරගන්න. මේකට ඒගොල්ලෝ දීලා තියෙනවා චිකන් ඩෙවල් එකක්. එතකොට උරුදු වඩේ දීලා තියෙනවා. එතකොට දීලා තියෙනවා තව බොයිල් වෙජිටබල් වගේක්. මේකට තව එනවා පෙපර් බීෆ් එකක්. මම බීෆ් කන්නේ නැහැ. ඒක නිසා මම පොඩ්ඩක් මේකට චිකන් වැඩිපුර ඉල්ලගත්තා. හරි. එහෙනම් අපි ගන්න යන්නේ අපේ ෆස්ට් සිප් එක. මම ඔයාලට කලින් කිව්වා වගේ අනිවාර්යයෙන්ම ඕනම ලික එකක් පාවිච්චි කරද්දී සාමාන්‍යයෙන් විස්කි සාමාන්‍ය ලෝකල් අරක්කයක් අනිවාර්යයෙන්ම හොඳම දේ තමයි වතුර මික්ස් කරන්න. ෂුගර් තියෙන කිසි දෙයක් ගන්න එපා. නමුත් මම මේ වීඩියෝ එකේ පෙප්සි ටිකක් බොනවා. මොකද මට මේ දවස්වල පොඩ්ඩක් බීලා වතුරත් එක්ක බිව්වොත් පොඩ්ඩක් අවුල් යනවා. හරිද? එහෙනම් cheers හැමෝටම. ලොකු පෙප්සි රහක් තමයි එන්නේ. ගල් වල ටේස්ට් එක එන්නේ නැහැ මම කලින් කිව්වා වගේම. මේක වතුරත් එක්ක බිව්වොත් තමයි අර හොඳ ඇරෝමා ගතිය ගල් වල තියෙන ටේස්ට් එක එන්නේ. ඉතින් බොයිල් වෙජිටබල් වගේක් ඇවිල්ලා තියෙනවා. ආසම දෙයක් තමයි බොයිල් වෙජිටබල් කන්න ඩ්‍රින්ක් එකක් ගහද්දී අනිවාර්යෙන් අර වඩේ වගේ කුත් එවලා තියෙනවා. අයි බලමු රහ. රහයි ශ්‍රී ලංකාවේ විදියටම තියෙනවා. ඒ ටේස්ට් එකම තියෙනවා. කම්ප්ලේන් එකක් කරන්න බෑ. මාරම රහයි. දැනට බොයිල් වෙජිටබල් ටිකක් කෑවා. වඩේ එකක් කෑවා මාරම රහයි. ඒ ටේස්ට් එකේ විදිහටම තියෙනවා. අපි තව සිප් එකකින් පස්සේ චිකන් කෑල්ලකුත් කාලා බලමු කොහොමද චිකන් එක කියලා. චිකන් කෑලි නම් පොඩ්ඩක් ලොකුයි වගේ. මේ ආකාරයෙන් හොඳ රහක් තියෙනවා. සෝයා සෝස් එතකොට ටොමැටෝ සෝස් හොඳ රහක් තියෙනවා. හොඳ ශ්‍රී ලංකන් ස්ටයිල් එක කරන ඩෙවලොප් එකකට දීලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් ඩුබායි ආවට නැත්නම් මේ DIP ආවට ඉන්නවනම් ඩ්‍රින්ක් එකක් දානවා අනිවාර්යෙන්ම මේ ප්ලැටර් එක ගන්න. ප්‍රයිස් එකවත් කිසි අවුලක් නැහැ. ඩිරම් 35 උනේ මේ ඔක්කොටම. ඒගොල්ලන්ට පේනවා උරුදු වඩේ දීලා තියෙනවා 5ක්.
හොඳ බෝයිල් වෙජිටබල් පෝෂන් එකක් ඇවිල්ලා තියෙනවා. හොඳ ඩෙවල් චිකන් පෝෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම පාඩු නෑ. හොඳ පෝෂන් එකක් ඇවිල්ලා තියෙනවා. අපි තව ෂොට් එකක් කරන් බලමු. පෙප්සි ටිකක් දාලා ඔවුද ඇත්තටම ඔරුණට කලින් කිව්වා වගේ මම ඇත්තටම වැකේෂන් එකක් එන් කරලා ආවේ නංගිගේ වෙඩින්නට ගිහිල්ලා ආවේ හට ඇද්දුකයි අවුරුදු දෙකමාරින් පස්සේ ලංකාවට ගියේ ඉතින් පොඩි කාලෙට තමයි ගියේ දවස් 10කට වගේ ඊයේ තමයි අපි මෙහෙට ආවේ හෝම් සික් එක පොඩ්ඩක් තියෙනවා හරි පාළුයි කොච්චර ඩුබායි හිටියත් ඉතින් ඒ ෆීලිං එක විදිහටම තියෙනවා ලංකාවේ ගොඩක් තැන්වල අපි ආවිද්දා ඉස්සරහට මම මේ වීඩියෝස් උත් ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙන්න අපිට සපෝට් එකක් දෙන්න අපේ වීඩියෝස් නරඹලා ඉතින් මේක තමයි ෆස්ට් වීඩියෝ එක වෙන්නේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න අපි වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට ලස්සන වීඩියෝ එකක් ගේන්නම් ඉතින් එහෙම තමයි ඒ වගේම ප්‍රාර්ථනා කරනවා ඩුබායි සහ ගල්ෆ් වල ඉන්න හැමෝටම සාමය උදා වෙන්න කියලා තත්ත්වය ටිකෙන් ටික දරුණු අතට හැරෙනවා සහ පොඩි බලාපොරොත්තුත් තියෙනවා තත්ත්වය හොඳ අතට හැරෙයි කියලා ඒක තමයි හැමෝගෙම බලාපොරොත්තුව මොකද අපි හැමෝම මේ දුක් මහන්සියලා හම්බ කරන්නේ අනිවාර්යෙන්ම ලොකු බලාපොරොත්තු තියෙනවා හැමෝටම ඉතින් මේ යම්කිසි ප්‍රශ්නයක් වුණොත් අනිවාර්යෙන්ම ඒක අපි හැමෝටම බලපානවා ඉතින් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු සාමය උදා වෙන්න කියලා මුළු මැද පෙරදිගටම ඒක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව එහෙනම් මේ බලාපොරොත්තුවත් ඉෂ්ට සිද්ධ වෙන්න කියලා චියර්ස් කියලා අපි දාමු තවත් ෂොට් එකක් අපි තායි වඩේ එකක් කාලා බලමු අතන මොගොල්ලෝ DIP අපිට ඉන්නවා නම් මේ බම්බු නිවසෙන් කන්න ඕනේ කෑම ඉතාම රහයි මිල ගත්තත් ඉතාමත්ම සාධාරණ මිලකට ඕන හැම කෑමක්ම ලබා දෙනවා මම දැන් අවුරුදු 2ක් තිස්සේ මේගොල්ලෝගෙන් තමයි කෑම ඕඩර් කරන්නේ ඉතාමත් හොඳයි ඔයගොල්ලෝ එතනට ගියත් හොඳ සේවයක් ඔයගොල්ලන්ට ලැබෙනවා හොඳ පෝෂන් එකක් හම්බ වෙනවා කෑම රහයි ශ්‍රී ලංකන් ඒ ටේස්ට් එකම ඔයගොල්ලන්ට කෑම ලැබෙනවා සවුන්ඩ් මේ ඩෙවල් එකක් එහෙම ගත්තොත් එහෙම ඒ ටේස්ට් එක ඒ විදිහටම තියෙනවා මේ වඩේ ගත්තත් එහෙමයි කවු හරිම රහයි vegetable ටිකක් කමු අපි මේක හොඳට බොයිල් වෙලා මේක ඕවර් බොයිල් වෙලත් නැහැ හොඳ ටේස්ට් එකක් තියෙනවා මම හිතන්නේ ලුණු ගම්රිස් විතරයි දාලා තියෙන්නේ ඒක මාරයි salt and pepper විතරයි දාලා තියෙන්නේ සීසනින් එක මාරු වෙන කිසිම ඒගොල්ලෝ රසකාරකයක් දාලා නැහැ සාමාන්‍යයෙන් බෝයිල් වෙජිටබල් වගේ එකක්දී අනිවාර්යයෙන්ම salt and pepper ටිකෙන් සීසනින් කරගත්තොත් හොඳටම ඇති යමයි මෙන්න මේ විදිහට ඉතින් වැඩේ වේගෙන යනවා අපි තවත් ෂොට් එකක් දාගෙන බලමු ඇත්තටම ලංකාවෙදී මම හිතන්නේ මම දවස් 10ක් විතර ලංකාවේ හිටියා දවස් 10ම විතර පොඩ්ඩක් හොඳට බිව්වා හරිද ඉතින් තවත් පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ අපි හැමෝම කණ්ඩ බොන්න ඕනේ ඒ වගේම තමයි අපේ සෞඛ්‍ය ගැන අනිවාර්යෙන් හිතන්න ඕනේ අපි කොච්චර කෑදුවත් තරක් නැහැ අපි සෞඛ්‍ය සම්පන්න නැත්තම් ඉතින් දවසට පොඩ්ඩක් එක්සර්සයිස් කරලා පොඩි හෙල්දි කෑම ටිකක් කාලා අපි ඉමු එහෙම හිටියොත් තමයි අපිට තව අවුරුදු ගාණක් බොන්න පුළුවන් හරිද ඉතින් ඒක ලස්සන මතක් කිරීමක් ඔයගොල්ලන්ට කරන්න ඕනේ බොහොම ආදරෙන් අනිවාර්යෙන් හැමෝම කන්න බොන්න අපි මේ රස්සා කරන්නේ අපි හම්බ කරන්නේ අනිවාර්යෙන් කන්න බොන්න මම හිතන්නේ මගේ නම් මම හිතන දේ සාමාන්‍යයෙන් වෙනස් ඉතින් අපි අදහස් අපි ලස්සනට හොමාරු කරගමු බොහොම ආදරෙන් එකතු වෙන්න අපේ YouTube channel එකත් එක්ක අනිවාර්යෙන් අපිට subscribe කරන්න අපිට support එක දෙන්න ලස්සන වීඩියෝ ටිකක් ලස්සන වැඩ ටිකක් ඉස්සරහට කරන් එන්න අනිවාර්යෙන්ම ඉතින් අපි බලමු මේ ෂොට් එකත් අරගෙන පොඩ්ඩක් අනුමත වෙලා තියෙන ගණන් ගන්න එපා පොඩි හෝම් සික් එකක් තියෙනවා ලස්සන මතරියක් තියෙනවා ලංකාවේ ඉතින් මේ හැමදේම මතක් වෙනවා
මොනා කරන්න ඒක තමයි ජීවිතේ. අපි හැමෝම ඇවිල්ලා තියන්නේ මේ ජොබ් එකක් කරන්න. ඉතින් ඒ වැඩ ටිකත් කරගන්න ඕනේ. එහෙම තමයි ජීවිතේ කියලා අපි ගමු. එහෙනම් අන්තිම ෂොට් එක මම මේකෙන් හැමෝටම බයි කියලා කියන්නම්. ඊට කලින් මම ඔයගොල්ලන්ට පරන් දුන්නා වගේම ලස්සන වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නම්. මම වැඩ කරන්නේ බා ෆීල්ඩ් එකේ. ඉතින් මම ලස්සන වීඩියෝ එකක් ගේන්නම් බා කන්සෙප්ට්ස් වල ලිකර් වල පොඩි පොඩි දේවල් ටිකක් ගේන්නම්. අපි හැමෝම පොඩි මිනිස්සු අය පටන් ගත්තේ පොඩි තැනින්. ඉතින් මගේ YouTube channel එකේ තියෙන්නේ අපි වගේ සාමාන්‍ය පන්ති පොඩි අපි හැමෝටම ඉතින් බොහොම ආදරෙන් එකතු වෙන්න ලස්සන රෙඩියකින් ඉස්සරහට එන්නම් කියලා බොහොම ආදරෙන් බයි කියනවා හැමෝටම. බුදු සරණයි ජේසුස් පිටයි.